හෙලෝ යාළුවනේ ඔන්න ඉතින් අද අපිට තියෙනවා රැක්ට් වෙලා ඉන්නේ හසී ටෙක් channel එකත් එක්ක. ඉතින් අද ඔයාලට ඔන්න ගෙනාවා සුපිරියක්. ඔයාලා දිනෙන් දින content දාන අය ඉන්නවා ඇති. සතියෙන් සතිය දවස් ගාන ඔබ දාන කට්ටිය ඇති. ඉතින් trending වෙච්ච මේ සතිය තුල trending වෙච්ච topics 10ක් ගෙනාවා මම. ඒවල කැටගරි කරලා තියෙනවා. ඉතින් පට්පට් ගාලා ගිහිල්ලා බලමු මේ මොනවද කැටගරිස්. ඔයාලට ගොඩාක් වැදගත් වෙයි කියලා මම හිතනවාද. පට්පට් ගාලා යමු වීඩියෝ එකට. හරි ඉතින් ඔන්න high revenue gold mines top CPM එකක් තියෙන කැටගරිස් ටිකක් තමයි අද ඔයාලට අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපි බලමු CPRM range එක විතරක් පාරවයි $2.50 දක්වාම මේක යනවා. ඉතින් අපි බලමු ෆස්ට් කැටගරි එක මොකක්ද කියලා. ඕකේ. බජටින්, ක්‍රෙඩිට් කාඩ්, හැකින්, ඩෙබිට් මැනේජ්මන්ට්. ඊට පස්සේ බලමු පර්සනල් ෆයිනෑන්ස් වලින් බජටින්, ක්‍රෙඩිට් කාඩ් හැකින්, ඩෙබිට් මැනේජ්මන්ට්. සෙකන්ඩ් topic එක stock marketing and investing, dividend stocks, index funds, market analysis. ඔන්න මුල් topics දෙක කිව්වා. ඊට පස්සේ අපි යමු third one එකට real estate and mortgages, market trends, rental property investing, first time home buying. ඉතින් හතරවෙනි topic එකට යමු B2B software SaaS reviews, CRMS, project management tools, enterprise security. ඉතින් fifth one digital marketing categories වෙනවා SEO, Google Ads, social media marketing for business. අපි යමු 6 topics එක e-commerce and dropshipping, Shopify tutorials, scaling online stores. ඔයාලා දන්නවා ඇති e-commerce dropshipping site තියෙනවා eBay වගේ ඒවා. ඒව ගැන තමයි කියන්නේ. හත්වෙනි එක තමයි insurance කියන එක, explaining life, health, auto insurance policies. ඉන්සුරන්ස් ගණයට තමයි එකයි තියෙන 7වෙනි topic එක. 8වෙනි topic එක තමයි legal advice and education. එකේ categories ටික බලමු. personal injury law, estate planning, court drama analysis. 9වෙනි එක තමයි crypto and web3, DeFi, blockchain technology, hardware wallet security. ඔයාලා දන්නවා මේ ලෝකේ දැන් වැඩිම topic එක තමයි cryptocurrency කියන්නේ. ඉතින් ඊට පස්සේ 10වෙනි එක තමයි luxury lifestyles කියන්නේ, reviews of high end watches, exotic cars, real estate tours. ඉතින් thank you. ඉතින් ඔන්න topics ටික කිව්වා. ඔයාලා තව වැඩියෙන් හොයලා බලන්න මේ topics ගැන. ඉතින් තවත් හොඳ මාතෘකාවක් අරගෙන එන්නම් ඔයාලට. bye bye.